ගරු කතානායකතුමනි විපක්ෂය විසින් දිගින් දිගටම එල්ල කරන එකම චෝදනාව තමයි මේ හදිසි නීතිය ක්‍රියාවට පත් කිරීම තුළින් මර්ධනයක් සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් එල්ල වෙනවා කියන එක තමයි දිගින් දිගටම එල්ල වෙන චෝදනාව. ගරු කතානායකතුමනි දැන් මාස 3ක කාලයක් තුලදී මම අහන්න කැමති අපේ ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අපිට නිශ්චිතව කියන්න පුළුවන්ද මේ මර්ධනය එල්ල වුණු සිද්ධීන් හෝ ක්‍රියාවන් පිළිබඳ අපිට යම් තොරතුරු ටිකක් සපයන්න පුළුවන්ද කියලා මම අහන්න කැමතියි. ගරු කතානායකතුමනි මේ මාස 3 කාලය තුලදී මේ රට තුල විවිධ විරෝධතා සිද්ධ වුණා. එක ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව සංවිධානය වෙමින් විවිධ මාතෘකා මත විරෝධතා පානේ සම්පූර්ණ අයිතිය තියෙනවානේ ගරු කතානායකතුමනි. අපි මේ පහුගිය මාස 3 කාලයේදී මේක දුටුවා. අපි දැක්ක විපක්ෂයත් සම්බන්ධ වෙවි විවිධ දේවල් කරනවා. ගරු ජනාධිපති කාර්යාලය ඉදිරිපිටත් කරනවා. දැන් ඒ එක අවස්ථාවක මර්ධනයක් සිද්ධ වුණාද? ඔබ දන්නවා සමාජ මාධ්‍ය තුල, පත්තරවල, මාධ්‍ය තුල විවිධ චෝදනා මතුවලා තියෙනවා. වැරදි තොරතුරු ඉදිරිපත් වෙමින් රජය විවේචනය කළා තියෙනවා. ජනාධිපතිතුමා විවේචනය කළා තියෙනවා. අපේ ඔබතුමාව විවේචනය කළා තියෙනවා. මේ මේ අපේ අමාත්‍ය මණ්ඩලයේ විවිධ චෝදනා එල්ල වෙලා තියෙනවා. විවිධ මාධ්‍ය වලින් බොරු තොරතුරු එල්ල වෙලා තියෙනවා. නමුත් ඒ කිසි විටක කිසි එකකට මර්ධනය ක්‍රියාත්මක කරලා තියෙනවද? සමාජ මාධ්‍යයේ එල්ල වෙන අద్භූත චෝදනාවලට එරෙහිව මොකක් හරි ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද? එතකොට මොකද්ද මේ මර්ධනය? එතකොට මර්ධනය ගගා නිකන් අර ඒක එහෙම නිකන් අර ජප කරනවට වෙනුවට ඇත්තටම මර්ධනය එල්ල වෙච්ච නිශ්චිත සිද්ධීන් අපිට ඉදිරිපත් කරන්න. මේ මාස 3 ඇතුළත ඒ සිද්ධීන් කොහෙද කාවවත් මර්ධනය වුණේ? කොහෙද කාවවත් මේ රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත්තේ? අපිට ඒවා ඉදිරිපත් කරන්නකෝ. එහෙම නැත්නම් මේ නිකන් මර්ධනය පිළිබඳ සංකල්පයක් හැටියට මර්ධනයක් සිද්ධ වෙන්න බෑනේ. ඒක ක්‍රියාවෙන් පෙන්눔 කරන්න ඕනේ. ගරු කතානායකතුමනි අපි ජනතා විමුක්ති පෙරමුණා ජාතික ජනබලවේගයත් විපක්ෂයේ ඉන්න අවස්ථාවලදී හදිස්සි නීතියට විරුද්ධ වුණා තමයි. ඒ අවස්ථාවන් වලදී අපි ඒ විරුද්ධ වුණේ නිශ්චිත වශයෙන්ම හදිස්සි නීතිය හරහා මර්ධනය සිද්ධ වුණු අවස්ථාවලදී. ඒවට අපිට උදාහරණ තිබ්බා, සාක්ෂි තිබ්බා. අපිට සිද්ධීන් අපිට විස්තර කරන්න පුළුවන් වුණා. ඒ අනුව තමයි අපි ඒවට විරුද්ධ වුණේ. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි ඒ සංකල්පයක් හැටියට අපිට මර්ධනය කරන්න බෑ. මර්ධනය එක ක්‍රියාවෙන් සිද්ධ වෙන අවස්ථා සිද්ධීන් මේ විපක්ෂයෙන් ඉදිරිපත් කරනවා නම් අපිට ඒවා අඳුන තරමේ හොයලා බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා සංකල්පීයව මර්ධනය විය හැකි කියන එක ගැන කතා කරන්නේ නැතුව විශේෂයෙන් මේ පහුගිය කාලය තුල ඒ මර්ධනය සිද්ධ වෙච්ච අවස්ථා මේ සභාවටත් මුළු රටටමත් දන්වා සිටින්න කියලා මම ආරාධනා කර සිටිනවා. ගරු කතානායකතුමනි අද අපි මේ ඉදිරිපත් කරන්නේ මේ අත්‍යවශ්‍ය සේවාවන් අපිට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය අපේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාත් ඉතාමත්ම පැහැදිලිවම ඒක ඉදිරිපත් කරා. ගරු කතානායකතුමනි ඔබ දන්නවා මෙවැනි බරපතල ආපදාවක් සිද්ධ වුණ වෙලාවට ඒකේ අවදි තියෙනවා. ඉමර්ජන්සි හදිසි රෙස්පොන්ස් එක රෙස්කියු ඔපරේෂන් එකකින් පස්සේ විශේෂයෙන්ම මේ විදියට යටිතල පහසුකම් ජනතාවගේ ආර්ථික ජීවිතය මේ සියල්ලටම විශාල හානියක් සිද්ධ වුණ අවස්ථාවක් දවසින් දෙකකින් රෙස්කියු ඔපරේෂන් එකකින් විතරක් ගොඩ දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහා ගිය එක.
තොට ජන ජීවිතය නැවත වතාවක් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට එකට අවශ්‍ය යටිතල පහසුකම් සහ අවශ්‍ය පරිසරය අපිට දවසින් දෙකින් කරන්න බෑ. තකොට ඒකට අදාළ අත්‍යවශ්‍ය සේවාවන් ගණනාවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය වැඩ පිළිවෙලක් එක්ක තමයි අපි මේ හදිසි නීතිය අපි පවත්වාගෙන යන්නේ. ගරු කතානායකතුමනි මේ අවස්ථාව වෙනකොට ඔබ දන්නවා මේ විවිධ අවස්ථාවන් වලදී අවශ්‍යතාවයන් හඳුනා ගැනීම සඳහා needs assessment විවිධ අවස්ථාවලදී කරන්න ඕනේ. disaster එක වෙච්ච ගමන් කරන එකක් ඊට පස්සේ කෙටිකාලීනව මැදිහත් වීම සඳහා කරන needs assessment මධ්‍යකාලීනව කරන එකක් සහ දීර්ඝකාලීනව කරන එක. එතකොට මේ අවස්ථාවේ ගරු කතානායකතුමනි අපි ජාත්‍යන්තර සංවිධානවලත් සහාය ඇතුව ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව මෙවැනි ආපදා තත්ත්වයන් තුළ සිද්ධ විය යුතු assessments වල ඒ ප්‍රමිතීන් අනුව post disaster needs assessment එකක් කරගෙන යනවා. ඒ post disaster needs assessment එකේ validation හොයාගත්ත කරුණු වල වළංගුභාවය මේ දවස්වල තීරණය කිරීම සඳහා අපි විශේෂයෙන්ම මේ ආපදාවට මූලික වශයෙන් ලක්වෙච්ච දිස්ත්‍රික්කවලත් ඒ වැඩ කටයුතු කරමින් ඉන්නේ. ඒ වාර්තාව අපිට ඉදිරිපත් වෙන්නේ මේ මාසේ අන්තිමට. ඒකද ඒ වාර්තාව තුලත් තුලින් තමයි අපිට ඉදිරිපත් වෙන්නේ මේ ඩිසාස්ටර් එකේ මධ්‍යකාලීනව සහ දීර්ඝකාලීනව ඒ ගත යුතු පියවරයන් මොනවද ගත යුතු මැදිහත් වීම මොනවද කියලා අපිට නිශ්චිත වශයෙන්ම හඳුනා ගන්න සිද්ධ වෙන්නේ ඒ අනුව. එතකොට ඔබ අපි නැවත මතක් කරන්න ඕනේ මේ සභාවට මේ ආපදාව තුලින් සිද්ධ වෙච්ච බැරෑරුම් හානිය අපේ රටේ ආර්ථිකයට ජන ජීවිතයට යටිතල පහසුකම් වලට වෙච්ච ප්‍රහාරය ගැන මම හිතන්නේ අපිට කාටවත් මතක් කරන්න අවශ්‍ය නැහැ. සහ අපි මේ ආපදාවේ රීබිල්ඩින් ස්ට්‍රැටජි එක හැටියට අපි තෝරගත්තෙත් තිබ්බ තැනට වඩා අඩියක් හරි ඉදිරියට යන්න පුළුවන් විදියට තමයි අපි මේක නැවත ගොඩනගාගත යුත්තේ කියන එක. උදාහරණයක් හැටියට අපේ ප්‍රවාහන ඇමතිතුමා මේ සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. අපි කෝච්චි පාර නැවත හදනකොට ඒ තිබ්බත් කෝච්චි පාර නැවත හදන එක විතරක් නෙවෙයි. ඒ එම්බැන්ක්මන්ට්ස් කොහොමද අපි සිකියෝ කරන්නේ? නායයන් වලට ඒ අවදානම අඩු කරන්නේ කොහොමද? ඒ පාලම් කොහොමද අපි ඒවට ඔරොත්තු දෙන විදිහට හදන්නේ? මේ සියල්ලම අපි සලකා බලමින් තමයි මේ රීබිල්ඩින් ස්ට්‍රැටජි එක ගන්නෙ. අපි අපිට පාසල් දෙයියන්ගේ පිහිටෙන් පාසල් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි අපිට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අපිට රීලොකේට් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ වුණත් ඒක ගැන සැලසුම් කරනකොට අපි හදන්නේ ඉදිරියේදී මෙවැනි සිද්ධීන් මෙවැනි ආපදාවලට මුහුණ දෙන්න සිද්ධ වුණොත් කොහොමද අපි මේ පාසල් පද්ධතිය තුලත් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන විදියට රිවිව් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ඩුවල් පර්පස් එකකට මේ පාසල් පවත්වාගෙන යන විදියට අපිට යටිතල පහසුකම් හදන්න පුළුවන්ද? සමහර පාසල් තියෙනවා අපිට ඒ පාසල් අපිට ඒ විදියටම පවත්වාගෙන යා හැකි වුණාට ඒකේ වටා පිටාවේ අවදානම ගැනත් අපිට සංවේදී වෙන්න සිද්ධ වෙලා ඒකට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමාත් හොඳින් දන්නවා මම හිතන්නේ ඔබතුමාගේ පාසල ධර්මරාජ නේද? එතනත් ඒ හානිය පාසලට ඍජුවම සිද්ධ වුනේ නැති වුණාට ඒ වටේ සිද්ධ වුණ ඒ නායයන් තර්ජනයට අපිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැටියට අපිට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි මේ වෙච්ච හානිය බරපතලයි. එතකොට ඒක අපිට මාස 2-3කින් ඒ වෙච්ච ඒ ස්ට්‍රක්චරල් ඩැමේජ් එකට අපිට පිළිතුරු හොයන්න ලේසි නෑ. ඒක අපි සිදු කරමින් යන්නේ ඒක විද්‍යාත්මකව කළ යුත්තේ. ඒක ඒතර ජියොලොජිකල් ඇසෙස්මන්ට් එකක් අවශ්‍යයි. විද්‍යාත්මකව එතන මැදිහත් වෙන මේවට කාලය යනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඒ අර රීබිල්ඩින් එකේ මේ අවස්ථාවේ සිද්ධ වෙන ඒ කටයුතු වලටත් මේ අත්‍යවශ්‍ය සේවාවන් අවශ්‍ය වන නිසා තමයි අපි මේක මේ විදියට දික් කරලා තියෙන්නේ. ගරු කතානායකතුමනි ඔබ දන්නවා ජනාධිපතිතුමා
මේ පිළිබඳව මේ ඉදිරි කටයුතු කිරීම පිළිබඳ ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් එකකුත් පත් කරලා තියෙනවා. අනු කමිටු 8ක් සහිත ටාස්ක් ෆෝස් එකක් පත් කරලා තියෙනවා. මේ එක් ක්ෂේත්‍රය පිළිබඳ ඒ වැඩපිළිවෙල සකස් කරන්නත් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල අධීක්ෂණය කිරීම සඳහාත් ඒ සම්බන්ධීකරණ කටයුතු කිරීම සඳහාත් ඒ ටාස්ක් ෆෝස් එකක් පත් කරලා තියෙනවා. ඒ ටාස්ක් ෆෝස් එක හරහා තමයි එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට ඒ ටාස්ක් ෆෝස් එකට ඉදිරිපත් වෙනවා නිරන්තර අපිට ඒ අධීක්ෂණ කටයුතු කරනකොට අපි ඊයේ හවසත් ටාස්ක් ෆෝස් එක රැස් වුණා. එතෙන්දී අපිට ඉදිරිපත් වුණු කරුණු අනුව තාම යම්කිසි සුළු ප්‍රමාණයක් වුණත් යම්කිසි ප්‍රමාණයක අපේ ජනතාව කඳවුරු වල ඉන්නවා කියන එක අපිට ඒ තොරතුරු ලැබුණා. එතකොට වහාම ඒක මැදිහත් වෙන්න අවශ්‍යතාවය අපි ඊයේ කතා කරා. ඒ කඳවුරු වල ඉන්න අය මෙහෙම මාස දෙක තුනක් ඒ විදියට ඉන්න එක එච්චර සුදුසු නෑ. ඒකට මොකක් හරි මැදිහත් වීමක් අවශ්‍යයි කියලා. එතකොට ඒ අනුව තමයි කොමසාරිස්තුමා සහ ඒ ශේත්‍රවලට අදාර ලේකම්වරුට ඒ දිස්ත්‍රික්කවලට ගිහිලා ඒ අදාර ප්‍රාදේශීය ලේකම් මුණ ගැහිලා මේ සඳහා යම්කිසි ප්‍රතිචාරයක් දැක්විය යුතුයි කියන එක අපි සාකච්ඡා කරේ. එතකොට තාම මේ තත්වයට අපිට මැදිහත් වීමට විශේෂ මැදිහත් වීම කරන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට එතන කතා වුණා ඔබ දන්නවා අපේ මාර්ග පද්ධතියේ අධිකාරී දෙකක් තියෙනවා. රෝඩ් ඩිවලොප්මන්ට් ඔතොරිටි එක ලයින් මිනිස්ට්‍රි එක හරහා සහ ප්‍රොවින්ෂල් රෝඩ් ඩිවලොප්මන්ට් ඔතොරිටි දෙකක් තියෙනවා. එතකොට නමුත් සමහර ප්‍රාදේශීය මාර්ගවලට වෙලා තියෙන හානියට මැදිහත් වීමේ ඒ කැපැසිටි එක PRD එකට තියනවද කියන එක ප්‍රශ්නයක් වෙමින් තියෙනවා. එතකොට ඒවා RD එකටත් මැදිහත් වෙන්න වෙනවා. එතකොට මෙතන තියෙනවා නෛතික පසුබිමක් අපිට සලකන්න. තාක්ෂණික එතකොට අර ආයතනවල මෙතෙක් කල අර වගකීම් බෙදී ගිහිලා තියෙන විදියටම අපිට මැදිහත් වෙන්න බැරි වෙනවා. ඒ සමහර වෙලාවට ඒ ප්‍රාදේශීය පාරවල් වලට වෙලා තියෙන හානියට මැදිහත් වෙන්න අපිට ත්‍රිවිධ හමුදාවේ උපකාර දැනටත් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්වයන් තුල අපිට ඒ ත්‍රිවිධ හමුදා මෙවැනි අවස්ථාවලදී ඒවට මැදිහත් කිරීම සඳහා තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මේ පනත පාවිච්චි කරන්නේ වෙන මොකක්වත් කරන්න නෙවෙයි. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි මම හිතන්නේ මේ ගැන මේක මේ විදියට සැහැල්ලු ලෙස කරුණු නැතුව මේක ගැන කතා කරන එක ඇත්තටම එච්චර හොඳ නෑ කියලායි මම හිතන්නේ ගරු කතානායකතුමනි. මොකෝ මේ දිත්ව ආපදාවේ සිද්ධ වෙච්ච බලපෑම ඉතාමත්ම බරපතලයි. ඒක අපි ඉතාමත්ම සුපරීක්ෂාකාරීව අනාගතය ගැන සිතමින් Dual Prime Minister, you have another 2 minutes. Thank you. I'll wind up. ඒ අනුව අපි ක්‍රියාත්මක කිරීම සඳහා අපි සියලු දෙනාම මේකට ඉතාමත්ම අවධානයෙන් වැඩ කර යුතුයි. ඒ වගේම ගරු කතානායකතුමනි ඔබ දන්නවා අද ගෝලීය ඇති වෙලා තියෙන අස්ථාවරභාවය. ඒ අස්ථාවරභාවයත් එක්ක තමයි අපිට මෙවැනි ආපදාවකටත් ඒකෙන් රිකවර් වෙන්නත් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ඒ ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය නිසා කියලා අපිට ආපදාවෙන් වෙන හානිය ඒකට කරන්න ඕන රිකවරි එක අපිට පැත්තකට දාන්න බෑ. කල් දාන්න බෑ. ඉතින් ඒ නිසා මේ තත්ත්වයන් දෙකකට අපි මේ වෙලාවේ මේ රට මුහුණ දෙමින් තමයි මේ අපේ ජනතාවගේ ජීවිත ගොඩනගන්නත් නැවත වතාවක් ඔවුන්ගේ ජීවනෝපාමාර්ග හරියට හදාගෙන ඒකට අවශ්‍ය පසුබිම හදාගෙන සහ ඉදිරියට වෙන්න පුළුවන් තත්ත්වයන් මගහැරීම සඳහා අපි මේ සැලසුම් කරගෙන යන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි කිසිසේත්ම මේ රජයට මේ නීතිය මර්ධනය සඳහා පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක මේ වෙනකොට පැහැදිලි වෙන්න ඕනේ. මොකද මේක දැන් අපි මාස 3ක් මේ නීතියත් එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මර්ධනය ගැන කතා කරනවා නම් මර්ධනය කරනවා කියලා නම් මේකට විරුද්ධ වෙන්නේ. එහෙනම් මම ගරු විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ මර්ධනය කරපු අවස්ථා අපිට පැහැදිලි කරන්න කියලා. මේ නීතිය හරහා මොකක් හරි මර්ධනකාරී වැඩක් කෙරුවා නම් ඒක පැහැදිලි කරන්න. එහෙනම් උන් ගේන තර්කය හරි.
එහෙම නැත්නම් ඒගොල්ලෝ කියන්න ඕනේ නා දැන් දිට්ටුවක් උනාටුව ඉවරයි දැන් ප්‍රශ්නේ විසඳිලා මොකක්වත් නැහැ. එහෙම වුණත් ඒ කියන්නේ අපි තමයි ජයග්‍රහණය කළා තියෙන්නේ. අපි එච්චරට මේක සීග්‍රෙන් අපි මේ ප්‍රශ්න ඔක්කොම විසඳලා මේ ආණ්ඩුව. එහෙනම් ඒක පිළිගන්න ඕනේ. හැබැයි ආණ්ඩුවක් හැටියට අපි ඊට වඩා වග කිව යුතු විදියට මේකට මුහුණ දෙන්නේ. මේ ජනතා ප්‍රශ්නවලට මේ ප්‍රශ්නවලට අපි තිරසාර විසඳුම් හොයමින් යන නිසා සහ මෙවැනි ආපදා ඉදිරියටත් සිද්ධ වීමේ අවධානය තියෙන බව අපි සියලු දෙනා දන්න නිසා ඒකට කොහොමද අපි මුහුණ දෙන්න ඕන කියන එක ගැනත් අපි හිතමින් වැඩ කටයුතු කරන නිසා මේ වෙලාවේ අපි මේ ඉල්ලා සිටින්නේ මේ තියෙන තත්ත්වය තුළ අපිට මේ අත්‍යවශ්‍ය සේවාවන් ටික හදාගන්නත් පවත්වාගෙන යෑම සඳහා පමණයි අපි මේක ඉදිරිපත් කරන්න කියන එක නැවත වතාවක් අවධාරණය කරමින් මම නතර වෙනවා. කාලය ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.